Hello guys, හැමෝටම සුබ දවසක්. මගේ නම දම්සිත් තෙවිදු. අද අපිට කතා කරන්න තියෙන්නේ අපේ web application task series එකේ task 42 එක. අද අපිට කතා කරන්න තියෙන්නේ admin home page එකේ backend part එක. admin ට කොහොමද summarize note එකක් වගේ admin panel එකේ අපි display කරගන්න part එක තියෙන. කියන්නේ admin ට පුළුවන් වෙන්න ඕනේ කවුද product එකක් buy කරාට පස්සේ ඒ product එක මොකක්ද වැඩිපුරම buy වෙන product එක. එතකොට වැඩිපුරම buy වෙන product එක දාපු seller කවුද? ඒ වගේ අත්‍යවශ්‍ය ඩීටේල්ස් ටිකක් අපේ ඇඩ්මින් පැනල් එකේ ඩිස්ප්ලේ වෙන්න ඕනේ. ඒතර ඒ පාර්ට් එක පෙන්වන්න බෑක් එන්ඩ් පාර්ට් එක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. අපි කියලා බලමු කොහොමද අපි ඒක කරගන්නේ කියලා. හරි ගයිස්, අද අපිට තියෙන්නේ ඇඩ්මින් පැනල් එකේ බෑක් එන්ඩ් පාර්ට් එක. ඒතර බෑක් එන්ඩ් පාර්ට් එකේ අපේ මෙතන මුලින්ම ඇඩ්මින් පැනල් එකෙන් ලොග් වුණාට පස්සේ ඇඩ්මින් සයින් ඉන් ලොග් වුණාට පස්සේ අපේ මුලින්ම එනවා ඩෑෂ්බෝඩ් එකට. ඒතර මෙතන ඇඩ්මින් එක ඇඩ්මින් කෙනෙක් වගේ ඉන්න එක ඇඩ්මින් කෙනෙක්ව ඇඩ්මින්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ඒතර මම ලොග් වෙලා තියෙන එක ඇඩ්මින් කෙනෙක්ගෙන්. ඒතර ඒ ඇඩ්මින්ට පුළුවන් අපේ ප්‍රොඩක්ට්ස් වල ඩේටා වෙනස් කරන්න සහ ඊට පස්සේ යූසර්ස්ලාව කන්ට්‍රෝල් කරන්න. කියන්නේ කවුරු හරි යූසර්ස්ලා කියන්නේ මේ සෙලර් කෙනෙක් ප්‍රොඩක්ට්ස් විකුණනවා, ඒ කියන්නේ ටිකක් බොරු ප්‍රොඩක්ට්ස් විකුණනවා නම් යාව බ්ලොක් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් විකුණන එකෙන්. ඊට පස්සේ දාන ප්‍රොඩක්ට්ස් සවුත් ප්‍රොඩක්ට්ස් නම් දාන ඒ ප්‍රොඩක්ට් ඇඩ්මින්ට පුළුවන් අයින් කරන්න. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. සම්පූර්ණ බෑන් කරන්නත් පුළුවන්. එතකොට මෙතන අපි ඇඩ්මින් පැනල් එකට ගියොත් අපේ මෙතන තියෙනවා මෙතන ඇඩ්මින්ගේ විස්තර ටික, ෆස්ට් නේම් සහ ලාස්ට් නේම් එක. ඊට පස්සේ මේ තියෙන අපේ කැටගරිස් තුන මම කලින් වීඩියෝස් වල කතා කරා. එතකොට මෙතන ඩේලි earning එක තියෙනවා, monthly earning එක තියෙනවා. ඊට පස්සේ total selling එක, 2 day selling එක, monthly selling එක සහ total engagement කියන එක තියෙනවා. තොර ඉදස්සේ මෙතන තියෙන අපේ ටෝටල් ඇක්ටව ටයිම් එක අපි ලොග්ගලා ඉන්න ඇක්ටව ටයිම් එක තියෙන. තොර අපේ දැන්ට සයිට් එක හදල දැන්ට මාස 2යි දවස් 21යි පැය 8යි තප්පර 24ක් වෙලා තියෙනවා. මේ අප්ඩේට් කරන කාරණා එක වැඩි වෙනවා. එතකොට තප්පර මිනිත්තු 25ක් වෙලා තියෙනවා, තප්පර 34යි. එතකොට මේක මම රිෆ්‍රෙෂ් කරන්න මේක තප්පරේ අප්ඩේට් වෙනවා. ඊළඟට මෙතන තියෙන most sold item එක. එතකොට අපි බලමු දැන් ප්‍රොඩක්ට් එක බයි කළා මෙතන අප්ඩේට් වෙනවද කියලා අපේ ඩීටේල්ස් ටික. එතකොට දැන් මම රිෆ්‍රෙෂ් කරන්නම්. මෙතන කිසිම දෙයක් නැහැ ටෝට් ඩේලි earning එකේ. දැන් අපි කියලා අපි ප්‍රොඩක්ට් එකක් බයි කරමු. අපි හැම වෙලේම බයි කරන ප්‍රොඩක්ට් එකෙන් බයි කරමු. පේහි එකේ සෑන්ඩ්බොක්ස් එකේ තියෙන අපේ වීසා කාඩ් නම්බර් එක දාගන්න ඕනේ කොපියක්. එතකොට මෙතන අපි බයි කරන්න යන්නේ. දැන් අපි බලමු මේකේ කොච්චර ක්වොන්ටිටි එකක් තියෙනවද කියලා. මෙතන අපේ ක්වොන්ටිටි දෙකයි තියෙන්නේ. අපි එක ක්වොන්ටිටි එකක් බයි කරමු. මෙතන අපි බයි නව දෙනවා. එතකොට අපේ ඕපන් වෙනවා අපේ පේමන්ට් ප්‍රොසෙස් එක. මෙතන අපි තෝරගන්න ඕන වීසා. අපිට පුළුවන් මාස්ටර් කාඩ් එකකින් උතුණත් බයි කරන්න. අපි මෙතන BOC වගේ දෙමු, බැංක් නම්බර් එක, ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක දෙනවා, CV එක දෙනවා, එක්ස්පයර් ඩේට් එක දෙනවා. නම හරි. දැන් මෙතන පේමන්ට් එක කරාට පස්සේ අපේ පේමන්ට් අප්‍රූව් කියලා වැටෙනවා. හරි, අපේ පේමන්ට් එක අප්‍රූව්. අපි දැන් ගියොත් මේක රිෆ්‍රෙෂ් වෙනවා අපේ ඉන්වොයිස් පේජ් එකට. හරි, දැන් අපි මෙතන ගිහලා අපි රිෆ්‍රෙෂ් කරොත් අපේ ඩේලි earning එක වැඩිලා තියෙනවා 675ක්. මොකද අපේ ප්‍රොඩක්ට් එක බයි කරා ප්‍රොඩක්ට් එකේ ගාණයි සම්පූර්ණ ඒ ප්‍රොඩක්ට් එකට කියලා බලමු. ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක අපේ වැඩිලා තියෙන 675. හරි. එතකොට ප්‍රොඩක්ට් එකේ ගාණ 175යි. ඩිලිවරි වලට තමයි 500ක්ම වැටෙන්නේ. ඒතර ඒක තමයි 675ක් වෙලා තියෙන්නේ. ඒතර මෙතන අප්ඩේට් වුණා. monthly earning එක අප්ඩේට් වෙනවා. 2 day selling වල එකක් වටනවා. monthly selling වල දෙකක් වටලා තියෙනවා දැන්ට. ඊට පස්සේ total selling වල 15ක් වෙලා තියෙනවා. මේක 14ක් තිබ්බේ. ඊට පස්සේ මෙතන photos දෙක මාරු වෙනවා රිෆ්‍රෙෂ් කරාම. මෙතන තියෙන අපේ most sold item එක අපේ වටනවා. මොකද අපි වැඩිපුර මේ buy වෙලා තියෙන මේක. ඒකේ title එක, items ප්‍රමාණය සහ ඒකේ price එක. ඊට පස්සේ ඒක buy කර sale, ඒ කියන්නේ seller, ඒ කියන්නේ ඒක buy කරන එක නෙමෙයි. ඒක අපේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා ඒක sell කරන sellerගේ විස්තර ටික මෙතන වැටෙනවා. එතකොට එයාගේ phone number එක සහ ඒ details මෙතන වැටෙනවා. එතකොට මේක තමයි අපේ dashboard එක. මම dashboard එකේ අපේ back end part එක දැන් අපි කතා. එතකොට අපි එතකොට මුලින්ම අපේ සම්පූර්ණ කෝඩ් එකට කලින්ම අපි session start එකක් දීලා තියෙනවා. අපේ dashboard එක log වෙන admin ද log වෙන්න. ඒ කියන්නේ අපේ මේ admin panel කියන URL එක copy කරලා වෙන තැනක අපේ වෙන browser එක search කරොත් එයාට log වෙන්න බෑ. මොකද session එකේ sign වෙලා එනවා. sign in වෙලා එන කෙනෙක් අපේ session එකේ ඉන්නවාද කියලා බලලා තමයි එයාව
ඩිරෙක් කරන්න කෙලීම ඇඩමින් පැනල එකට තොර සේෂන් එක එහෙම කෙනෙක් නැත්ත හෙම ඇඩමින් කෙනෙක් හෙම කෙනෙ කවරුත් ලොග්ගල නැත්තම් එයට ඇඩමින් පැනලකට යන්න බෑ ඇලට්ටක් කෙනවා එතර ඇලට් එක තාම ඉ් එක යටම අපි දාලා තියන්නේ මයි ඇලට්ටත් පෙන්න්න මෙතින ඒලට් එක තොර ඉෆ් කන්ඩිෂන් එක සක්සස් නම් විතරයි සම්පූර්ණ අපේ ඇඩමින් පැනලක පෙන්න්නේ ඉකොට සක්සස් නැත්තාේ එල්ස කරනවා ඒගැන යුසගෙන ලොග් ගලා නැහැ යුවාර්ලගෙන් තම යන්ට්‍රයි කරල දෙන තොරම අපි ස්ක්‍රප්ටක් ඇතුල වැටන ලටක් ක්ස් නයිට ඔන්ලි වෙරිෆයිඩ ඩමිස්ටේට කැන් කටිනව කියලා ඉටස්සේ සෙට ටයිම් අවට්ටයක් දිල ෆංශනයක් දාලා කෙනෙම ඉන්ඩෙක්ස කර ගැන අපේ යුසස් ලව යවන ඉන්ඩෙක්ස් පේජ් යනවා එකන වැරදිලාප කෙනෙක් කෝ නැත්තං කොහොමරි වැරදිලාහරි එක දන්නතුව කලික් කරනට කෙළෙමයි ඉන්ඩෙක්ස් පේජ්ජට අපි යවනවා එදස මෙතන අපේ මෙතනින් පටන්ගන්න අපේ ස්ටීමල් පාට්ටක මේ පාටම කලින් විඩිය කතාර තරද බැක්කෙන් පාට්ට කතාරන්න එතර අපි මෙතන දාලා තින ෆස්නේම් ලාස්නේම් ඇඩමින්ගේ අපි අරගෙන තියෙන සේෂන් ස්ටාර්ට්ගේ අපි සෙසන් ස්ටාර්ට්ෙන්ම තමා ගන්න PSP එක්කෝ සේෂන් එක බලනවා ඒයු කියලා අපේ පාසන ඒයු කියන කීවඩ්ඩ අපි හදාගත්ත කලින් විදස්සල කතාර ඒක බලන්න ෆස්නේම් එක එකන ඇඩමින්ගේ ෆස්නේම් එක සහ ලාස්නේම් ගන්න කියලා කියන ඩේටබේස් එක එතර මේක තම අපි සේෂන් එක හරහා මේ ගන්න ඩේටබේස් එක සේෂන් හරහා ගන්න මෙතන ඊට පස්සිකයොත් මෙතන අපි ඇන්කටක් වල අපි ලින්කරගෙන තියෙන මැනේජ් යූස් සහ මැනේජ් ප්‍රොඩක්ට් කියන එක. ඒතොර ඒවා ක්ලික් කරාම ඒ අදාළ ඒවාට රීඩිරෙක්ට් වෙනවා. ඊළඟට අපි අපේ සෙලෙන හිස්ටරි එක පැත්තට ගියොත් මේ පාර්ට් එක අවශ්‍ය නැති ඉඳ අපි කමෙන්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඩේලි earning එක ගත්තොත් ඩේලි earning එක කියන්නේ මෙන්න මෙතන පාර්ට් එක ඩේලි earning එක කිව්වොත් එතකොට ඩේලි earning එක 675 කරලා දෙනවා. ඒක වැටෙන විදිය අපි කැල්කියුලේට් කරලා තිනවා PHP ස්ක්‍රිප්ට් එකක් ඇතුලේ today කියලා අරන් date එක අවුරුද්ද මාසේ දිනය කියලා අපි අරන් තිනවා. ඊට පස්සේ this month එක date m කියලා අරන් තිනවා මේ මාසය විතරක් ගන්න. this year එකේ අපි y කියලා අපි අරගෙන තින වෙනම එක this year කියලා. එතකොට ABCD කියලා මේවා අපි use කරලා තියෙන්නේ. එතකොට මෙතන අපි අරගෙන තියෙන database search එකක් දාලා invoice table එකට ඒකේ invoice rs කියලා එකක් අරන් result set එක අපි අරන් invoice නම් කියන එකට number of count එක අපි බලලා තිනවා. ඊට පස්සේ for loop එකක් ඇතුලේ $x එක සමානද බලලා තිනවා 0 වලට. ඊට පස්සේ $x ට වඩා විශාලද බලලා තිනවා අපේ පාසෙන් number of count එක. එහෙම නම් $x එකට එකක් එකතු කරන්න කියන මෙතන කියලා දෙනවා $x plus කියලා plus plus. ඊට පස්සේ invoice data බලලා තිනවා invoice result එකට fetch stock එකක් දාලා අපේ invoice table එකේ data ගන්න ඕන නිසා ඊට පස්සේ $f සමානද $f plus the invoice data වල quantity එකක් මෙතන අරන් තිනවා total quantity එක ගන්න එකෙන්. ඊට පස්සේ $d සමානයි invoice data වල invoice date එක අරන් තියෙනවා. මොකද product එකේ අපිට product එකේ වැඩවලට invoice date එක අපිට අවශ්‍යයි. එතකොට ඊට පස්සේ split date එක අපි අරන් තියෙනවා explode කියලා. ඊට පස්සේ ඒක වරහන් දෙකක් ඇතුලේ $d කියලා දාලා තියෙනවා. මෙතන split date for this කියලා තියෙනවා. from time කියලා තියෙනවා split the date from time. ඊට පස්සේ product sold date ඒකෙත් split date එක 0 අපි අරන් තියෙනවා. this is today කියන එකට අපි අරන් තියෙන්නේ if condition එකක් ඇතුලේ product sold date එක සමානද කියලා බලලා දෙනවා today අපි උඩ හදාගත්ත මේ සයින් කරගත්ත keyword එකට. ඊට පස්සේ $a කියලා අපි හදාගත්ත එකක් තියෙනවා. $a සමාන $a plus invoice date එක $c සමානයි $c invoice date එක ආයෙත් අපි quantity එක මෙතන අරන් තියෙනවා. ඒ වගේ තමයි this month එකෙත් අපි ගන්නෙ. ඊට පස්සේ CA එකක් මෙතන පාස් කරන් තියෙනවා. ඒතර මේකෙන් අපි ගන්නෙ today selling එක daily earning එක තමයි මෙතන අපි ගන්නෙ. spam එක ඇතුලේ daily earning එක අපි ගන්නවා. ඊළඟට අපි ගන්නවා monthly earning එක. ඒක අපි P කියලා ගන්නවා monthly earning එක. ඒක හැදෙන්නේ monthly earning එක බලනවා අපි මෙතන monthly earning එක බලනවා $b සමානද කියලා invoice date එක total එක ඊට පස්සේ බලලා ඒකෙන් තමයි අපි monthly earning එක බලන්නේ මෙතන. ඒ කියන්නේ මේ මාසය ඇතුළත ඒ කියන්නේ මේ මාසේ 31කට 31 වෙනකන් පළවෙනි දවස් 31 වෙනකන් ඇතුළත කොච්චර ප්‍රොඩක්ට් ප්‍රමාණයක් earning එකක් අපි අරන් තියෙනවද කියලා බලන්න පුළුවන් එතනින් ඒ query ඇතුලේ just monthly earning එක තියෙනවා. ඊට පස්සේ total selling එක අපි F කියලා අරන් තියෙනවා. සම්පූර්ණ මුළු අපේ සම්පූර්ණ sell වෙච්ච products ගන්න බලන්න පුළුවන් මෙතනින් කොච්චර product ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවද කියලා. today selling එකෙත් අපි කොච්චර product ප්‍රමාණයක් sell වුණාද කියලා බලන්න. ඒකත් අපි $C කියලා අපි අරන් තියෙනවා. monthly selling එකත් $E කියලා මෙතන හදාගෙන තියෙනවා. total engage කියන එකත් අපි මෙතන total engage කියන එකත් අපි බලලා තියෙන select all from user
කියලා කියන්නේ යූසර්ස්ලාගේ data rate වලකින් තමයි අපි අරන් තියෙන්නේ කොච්චර යූසර්ස්ලා ප්‍රමාණයක් මේකේ බඩුවාන් තියෙනවද කියලා. එතකොට user resource එක user number count එකක් බලලා තියෙනවා. ඒක user number count එක දීලා තියෙනවා කොච්චර members ලා ප්‍රමාණයක් අපේ මෙතන products buy කරනවාද කියලා. එතකොට 3 members ලා දැන්ට products buy කරලා දිනවා අපේ members ලා 3 දෙනෙක්. ඊට පස්සේ මෙතන total active time එක ඒක අපේ හැදෙන්නේ මෙන්න මෙහෙම start date එක. ඒක පෙන්නන්නේ මෙහෙම new date time versus by 10/21 website launch date එක මෙතන අපේ launch කරපු date එක. එතකොට 10/21 එකයි ඉඳන් තමයි අපි මේක 13 කියන්නේ 1 ඉඳන් තමයි අපි මේක අප්ඩේට් වෙන්නේ දවසින් දවස තප්පරෙන් තප්පරේ අප්ඩේට් වෙනවා මෙතන. විතරක් මේක වෙනස් කරොත් ඒ දවස් ඉඳන් වැඩිපුර ඩේට් එක එකතු වෙනවා මෙතෙන්ට. විතරක් මේක තව දිනයක් වැඩි කරන්න ඕන නම් තව අවුරුද්දක් වැඩි කරන්න ඕන නම් මෙතන 2025 2024 දෙනවා. 2026 දෙනවා මේක අඩු වෙනවා. ඒක දැන් රිෆ්‍රෙෂ් කරොත් මෙතන අවුරුද්දකට ගිහිලා තියෙනවා. හරි මෙතන අවුරුද්දකට 1 year ගියා. මොකද අපි මේක හදපු දවස් ඉඳන් මේ වෙනකන් අපිට අවුරුද්දයි කොච්චර කාලයක්ද කියලා මෙතන පෙන්නනවා. මම ඒක තිබ්බේම තියනවා. අපි කලින් මේක හැදුවේ මෙන්න මේ දවස් තමයි 2010 මාස 21. එතන මෙතන අපි normal අපි date time calculate කරන part එක තියෙන්නේ. already new date time type zone එක ආසන කොලම දීලා time zone එක t set දෙනවා. ඊට පස්සේ end date එක new date time t date time format එක තමයි අපි මෙතන දීලා තියෙන්නේ. අවුරුද්ද මාස දිනේ පැය මිනිත්තු සහ තප්පර කියන. ඒක ඩිෆරන්ස් එක සමානද බලලා දෙනවා end date එකට. ඒක ඩිෆරන්ට් එක start date එකෙන් අපි පටන් ගන්න දෙන start date එකේ දැන් තමයි මේක calculate වෙන්න ගන්නේ. මෙතන මේක අපි හදමු පළවෙනි දවසේ. ඒ කියන්නේ මෙතන දැන් date එක දැම්මොත් තප්පර ගානේ දැන් යන්න ගන්නවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ label එක ඇතුලේ මෙතන අපි date එක කරලා දෙන part එක. මෙතන මේක එක්ක එකක් කියලා දෙනවා different format y. ඒ කියන්නේ අවුරුද්ද different format m සියයට ලකුණත් එකේ මාසේ දිනේ පැය ඒ විදිහට මෙතන අරගෙන තියෙනවා අපේ වෙලාව format එක අපි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන monthly sold items ප්‍රමාණය අපි ගන්න. අපි මෙතන බලලා තියෙනවා අපේ PHP script එකක් දාලා. ඒතර PHP script එක දාලා database එකේ product table එකට search එකක් දීලා තියෙනවා. ඒකේ ID එක through අපි data වලින් product ID එකක් මෙතන බලලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් product data වල සාසිට එකක් දාලා තියෙනවා. product table එකේ data ගන්න අවශ්‍ය නිසා. ඊට image table එකත් ඒ වගේ image data ගන්න අපි search එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි quantity table එක quantity එක ගැන ඊට පස්සේ අපි select එකක් දාලා දෙනවා some quantity as total quantity total from invoice where products ID එකෙන් අපි අරන් තියෙන product ID. ඊට පස්සේ අපි like එකක් දාලා තියෙනවා today කියන එකට. එතන මෙතන අපේ data මෙතන අපිට අවශ්‍ය data ටික ගන්න තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ කියන්නේ sell වෙන කොච්චර quantity එකක්ද කොච්චර ප්‍රමාණයක් sell වෙන්නේ අපේ products වල ඒවා ගන්න තමයි මෙතන අපි දාලා තියෙන්නේ. ඒතර මෙතන අපේ div එකේ මෙතන image එක පෙන්වන part එක. මෙතන අපේ product image එක පෙන්වන part එක. ඒතර මේකේ අපි normal වෙන්න අපි image display කරගන්න part එක වගේ image table එක අපි පොරේ දාලා දෙන product ID එක through. ඊට පස්සේ image resource ඊට අපි PHP එක image data image path එකක් විතර ආවම තියෙනවා. image table එකට දාලා තියෙන search එක නිසා product ID එකෙන් තමයි image data එකට දාලා දෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟේ product title එක අරන් තියෙනවා. මොකද product table එකටත් අපි search එකක් දාලා දෙනවා product එකේ product ID විතර. ඒතර ඒකේ title එක අරන් තියෙනවා. content total එක අපි අරන් තියෙනවා. total එක කොච්චර තියෙනවද කියලා මෙතන අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ buy කර total එක මෙතන ගන්න. මෙතන මේක ගන්න අපි image table එකෙන් තමයි ගන්න. මෙතන මේකේ මේ වෙලාවේ මේ ගත්ත කෙනා කොච්චර ස්ටොක් කොච්චර පාණයක්ද බයි කරේ කියලා තමයි මෙතන පෙන්නන්නේ. ඊපස්සේ ඒ ටෝටල් එක ගුණ වෙනවා ප්‍රයිස් එකේ. ඒතර ඒක තමයි මෙතන ප්‍රයිස් එකට පෙන්නන්නේ. මෙතන items ගන්න සහ මෙතන ප්‍රයිස් එක පෙන්නන්නේ. ඊට පස්සේ MTV එක මේක මම කලින් කතා කරා. if එකේ මෙතන if එකේ පෙන්නන්නේ මෙතන දැන් අපි if condition එක ඇතුලේ ඉන්නේ. if එකේ තමයි අපිට අපේ මේ වෙලාවේ අපි product එක buy කරපු නිසා අපේ product එකේ image එක ඊට title එක ඒ details එක පෙන්නන මෙතන seller එකේ details එක පෙන්නනවා. එතකොට මේක හෙට දවස් අපි reload කරලා බලුවොත් අපිට MTV එක පෙන්නන්නේ මොකද මේ today view එක තමයි. today කවුරු හරි product එකක් buy කරාට පස්සේ තව product එකක් buy කරොත් ඒ product එක මෙතන update වෙනවා. ඒ වගේ තමයි මෙතන buy කරේ නැත්නම් මෙතන MTV එකට අපේ තියෙන normal image එක තියෙනවා resources වල MTV එක. ඊට පස්සේ මෙතන space ටිකක්
අයිටම්ස් කියලා ස්පේස් ටිකක් තියෙනවා. ඊට පස්සේ රුපියල් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් අපේ ඊළඟට තියෙනවා අපේ most famous seller කියන එකේ part එක අපි ගත්තේ දැන් මෙච්චරලා most famous product එක ගැන. දැන් මේක තමයි seller ගේ part එක. ඒකෙත් PHP script එකක් ඇතුලේ if else එකක් දාලා තියෙන්නේ. ඒකෙත් බලලා තියෙනවා අපි select එකක් දාලා profile image එක බලලා දිනවා. seller ගේ profile image එක ගන්න නිසා ඒකෙත් user email එක through දානවා මේක check කරලා තියෙන්නේ. ඒකෙත් profile data කියලා දීලා result set දාලා තියෙන picture ඒකෙන් අපිට profile data වලින් අපිට ගන්න පුළුවන් image එකේ data ඒ කියන්නේ image path එක අපිට ගන්න පුළුවන්. ඊළඟ select එකේ අපි මෙතන user table එකෙන් අපි බලලා තියෙනවා email එක. මොකද අපිට email එක ගන්න ඕන නිසා. ඊට පස්සේ අපි මෙතන අපේ echo ටික තියෙන echo කරගත්ත ටික තියෙන්නේ. ඒතර අපි image එක අපි අරගෙන තියෙනවා PHP echo profile data වල path එක. මොකද අපි profile data අපි අරගත්තා select එකක් දාලා දෙනවා profile image කියලා අපේ table එක database table එකට first name එක අපි අරන් දෙනවා user data 1 කියලා මෙතන හදාගත්ත user data 1 කියන keyword එක මෙතන හදාගත්තේ. එතන මේ user data 1 කියන එකේ අපි first name එක ගන්න පුළුවන් last name එක ගන්න පුළුවන් ඊට පස්සේ email mobile number එක ඒවා අසේරව අපේ user table එකේ තියෙන නිසා ඒ ටිකම අපිට එකම table එකෙන් ගන්න පුළුවන්. ඒතර ඒකේ temp view එකේදී අපිට කලින් වගේ තමයි product එක ඒ කියන්නේ seller කෙනෙක් නැත්තම් ඒක most famous seller කෙනෙක් නැත්තම් ඒතර එයාගේ assistant ටිකක් තමයි පෙන්වන්නේ. empty user page image එකක් එක්ක අපිට පෙන්වන්නේ. ඒතර මේක තමයි back end part එක අපි හදාගෙන තියෙන PHP වලින් මම හිතනවා තේරෙන්නේ නැති කියලා තේරෙන්නේ නැති කවුරු හරි හිටියොත් මට message එකක් දාන්න නැත්නම් comment section එකේ comment එකක් දාන්න අපි අලුත් වීඩියෝ එකක් set එකක්